අද අපි කතා කරන්න යන්නේ වෘත්තීය ජීවිතයේදී අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ ගොඩක් වෙලාවට අපි නොසලකා හරින හැබැයි ඊටාම තීරණාත්මක පාඩමක් ගැන. ඒ තමයි අපේ විශ්වාසය පාවිච්චි කරලා අපේ ගමනට පාර වහන අයව කොහොමද හරියටම අඳුනගන්නේ සහ ඒ අයගෙන් අපිව ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක. මේක නිකම්ම උපදේශක් නෙවෙයි. හිතන්න මේක ඔබේ වෘත්තීය පැවැත්මට අත්‍යවශ්‍යම මාර්ගෝපදේශනයක්. මේ මුළු විග්‍රහයටම පදනම වැටෙන්නේ මෙන්න මේ පැරණි කියමනෙන් කිරිදියෙන් දේවත් අඟුරු සුදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකක්ද? සමහර අයගේ මූලික ස්වභාවය එක කොච්චර කරුණාව කොච්චර උදව් උපකාර ලැබුණත් වෙනස් කරන්න බෑ කියන එකට මේක සදාකාලික සාක්ෂියක්. හොඳයි. එහෙනම් මේ කතාවට ටිකක් හොඳින් සවන් දෙන්න. හිතාගන්න දවසක් හරිම කරුණාවන්ත දරකපන්නෙක් ඉන්නවා. ඔහුට දරුණු සීතලට මිදිලා හිම ගොඩක් උඩ මැරෙන්න ඕන මෙන්න කියලා ඉන්න සර්පෙක්ව හම්බ වෙනවා. ඉතින් අර සතාගෙන ලොකු අනුකම්පාවක් හිතන මේ දර කපන්නා ඌව හරිම පරිස්සමට අතට අරගෙන ගෙදර ගෙනිනවා. ගෙනිහින් ගෙදර තියෙන ගිනි උදුන ළඟින් තියලා උණුසුම් කරනවා. ඔහුගේ දරුවොත් මේ දිහා බලාගෙන ඉන්නවා. හොඳට මතක තියාගන්න මෙන්න මෙතන තමයි වැරදි තැනක වැරදි කෙනෙක්ට විශ්වාසය තියපු තැන. හොඳයි දැන් උණුසුම ලැබිලා ආයෙත් පණේනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? Tamanගේ ජීවිතේ බේරලා දුන්නු ඒ කරුණාවට මේ සර්පයා ප්‍රතිඋපකාර කළේ කොහොමද? ඔහු Taman දිහා බලාගෙන හිටපු අර දර කපන්නාගේ අහිංසක දරුවාට දෂ්ට කරන්න හිස උස්සනවා. බලන්න ලැබුණු කරුණාවටවත් උගේ සහජ ද්වේෂසාගත ස්වභාවය වෙනස් කරන්න බැරි වුණා. හරි. කතාව එතනින් ඉවරයි. දැන් තමයි වැදගත්ම කොටස. අපි මේ පැරණි කතාවෙන් ඉගෙනගත්ත පාඩම අද අපි වැඩ කරන ඔෆිස් එකට අපේ වෘත්තීය ජීවිතයට ගලපලා බලමු. මොකද මේ දැනුම නිකම්ම කතාවක් විතර තියාගෙන වැඩක් නැහැ. ඒක ක්‍රියාවට නම්වන්න පුරවන් ප්‍රායෝගික අවබෝධයක් බවට පත් කරගන්න ඕනේ. එතකොට කවුද මේ කාර්යාලයේ සර්පයා කියන්නේ? සරලවම කිව්වොත් මේ තමයි Taman හරිම අසරණයි එමත් නැත්නම් පුදුම විදියට මිත්‍රශීලී කියලා මවාපාන කෙනා. හැබැයි ඒ වෙස්මුහුණට යටින් තියෙන්නේ අනිත් අයගේ විශ්වාසය පාවිච්චි කරලා Tamanගේ පෞද්ගලික වාසිය විතරක් සලස ගන්න තියෙන අරමුණ. මේ ගමනේදී අනිත් අයට මොන හානියක් වුණත් ඒක ඔවුන්ට කොහෙත්ම ආදාළ නැහැ. මේ වගේ වංචනික හැසිරීම් මඳුන ගන්න පුළුවන් ලක්ෂණ කීපයක් තියෙනවා. බලන්නකො මේ දේවල් ඔබේ අවටත් සිද්ධ වෙනවද කියලා. එකක්. ඔවුන් කියන කතා නිතරම වෙනස් වෙලව පරස්පරයි. දෙක. විශේෂයෙන්ම Tamanට වඩා ඉහළ නිලධාරීන්ට ඕනවට වඩා අස්වාභාවික විදියට ප්‍රශංසා කරනවා. 3. ටීම් එකක් විදියට දෙනපු පොඩි ජයග්‍රහණයක වුණත් ගෞරවය තනියම ගන්න දඟලනවා. 4. කතාබහ කරනකොට හරිම සියුම් විදියට අනිත් අයව පහත් කරලා කතා කරනවා. අන්තිමට වැදගත් සාකච්ඡා සහ තීරණ ඊමේල් එකකින් හරි කොහොම හරි ලිඛිතව තහවුරු කරන්න යාලා කැමතිම නැහැ. මේවා තමයි අනුතුරු ඇඟවීමේ රතු වෙලි. විශේෂයෙන්ම මීටිං එකකදී මේ කරුණු තුන ගැන ඇහගාගෙන ඉන්න. අංක 1. මීටිං එක ඇතුළේදී යම් දෙයකට හරිම උනන්දුවෙන් ඕ කියලා එකඟ වෙනවා. හැබැයි එළියට ගියාට පස්සේ ඊට සම්පූර්ණයෙන්ම විරුද්ධ දෙයක් කරනවා. අංක 2. ව්‍යාවෘතියක් වැරදුනොත් ඒකේ වගකීමෙන් සියුම්ම මගහරිනවා. හැබැයි සාර්ථක වුණු වැඩක් නම් ඉස්සෙල්ලම නම ගාව ගන්නවා. අංක 3. එක සාකච්ඡාවකදී දැනගත්ත රහස්‍ය තොරතුරක් Tamanට වාසියක් ගන්න වෙනත් තැනක පාවිච්චි කරන එක. හොඳයි. දැන් අපි බලමු මේ වගේ විශ්වාසය කඩකිරීමක් ඇතුළතින් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. වෘත්තීය මට්ටමේ හානියක් ඇත්තටම පියවරෙන් පියවර සිද්ධ වෙන්නේ කොහොමද? හැබැයි මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇයි අපි මේ වගේ හානියක් කරන්න පුළුවන් අයට මෙච්චර ලේසියෙන් අහුවෙන්නේ? ඇයි අපි ඒ අයව විශ්වාස කරන්නේ? හේතුව තමයි අපි හැමෝගෙම ඇතුලේ අර කාරුණික දරකපන්නා ඉන්නවා. අපි උපකල්පනය කරනවා හැම කෙනෙක්ම වැඩ කරන්නේ හොඳ චේතනාවෙන් අවංකව කියලා. අපි අපේ අවංකකම අනිත් අයගේ හැසිරීම් වලට ආරෝපණය කරනවා. ඒ නිසා කෙනෙක්ගේ පෞද්ගලික ආත්මාර්ථකාමී අරමුණක් කණ්ඩායමේ පොදු යහපතට කරන දෙයක් කියලා අපි ලේසියෙන්ම වැරදියට හිතා ගන්නවා. මෙන්න බලන්න හරිම සුලභ සිදුවීමක්. අපි කියමු ව්‍යාපෘතියක් සොරකම් කිරීම කියලා. ඇත්තටම සිද්ධ වුණේ මොකද්ද? ඔබ තමයි ඒකේ මූලික සංකල්පය ගොඩනගලා වැඩෙන් 90%ක්ම කරලා තින්නේ. හැබැයි අර සර්පයා ගොඩනගන කතාව මොකද්ද? ඔවුන් තමයි ව්‍යාපෘතියේ උපාය මාර්ගික නායකයා. ඔවුන් තමයි මේක සාර්ථකත්වයට මඟ පෙන්වුවේ කියලා මුළු ගෞරවයම තමන්ගේ ගිණුමට දාගන්නවා. තව සිදුවීමක් බලමු. රහස්‍ය දත්ත කාන්දුවීමක් සිද්ධ වෙන හැටි. බලන්න මේක කාලයත් එක්ක දිගහැරෙන විදිය.
පළවෙනි සතියේ ඔබ ලොකු විශ්වාසයක් තියලා සගේකට වැදගත් දත්ත ටිකකට ප්‍රවේශය දෙනවා. තුන්වෙනි සතිය වෙද්දී එයා වෙන ටීම් එකක කෙනෙක් එක්ක සම්බන්ධයක් හදාගන්න. ඒකෙන් පුංචි විස්තරයක් විතරක් බෙදා ගන්නවා. පස්වෙනි සතිය වෙද්දී ඔබේ ව්‍යාපෘතියේ එළිදක්වන්නත් කලින් ඒකේ ප්‍රධානම උපාය මාර්ගික කරුණු ටික වෙනත් අංශ කොහොම හරි දාන්නවා. බලන්න පොඩි පාවා දීමක් කොච්චර ලොකු හානියක් කරනවද කියලා. මෙන්න ඇත්ත ජීවිතේම උදාහරණයක්. හිතන්න කනිෂ්ඨ සේවකයෙක් ඉන්නවා ඔහු උදව්වක් කරන්නම් කියලා ඉදිරිපත් වෙනවා ජ්‍යෙෂ්ඨ පාර්ශවකරුවෙක් එක්ක සම්බන්ධතා පවත්වා ගන්න. හරිම හොඳයි වගේ පේන්නේ. හැබැයි ඇත්තටම වෙන්නේ ඒ ලැබෙන අවස්ථාව පාවිච්චි කරලා තමන්ගේම අදහස් ඒ පාර්ශවකරුවාට ඉදිරිපත් කරලා ව්‍යාපෘතියේ මුල් අයිතිකාරයව ක්‍රමයෙන් පැත්තකට තල්ලු කරන එක. හරි. ප්‍රශ්නේ දැන් හොඳටම පැහැදිලි. එනම් මොකද්ද විසඳුම? මේ වැඩේ ද්‍රෝහිකම් වලින් අපිව ආරක්ෂා කරගන්න මේ විෂයට ප්‍රතිවිරෝධයක් ගොඩනගාගන්නේ කොහොමද? ඔබේ වැඩ සහ ඔබේ වෘත්තීය ගමන ආරක්ෂා කරගන්න නම් මේ නීති තුන අනිවාර්යයෙන්ම පිළිපදින්න. 1. හැමදේම ලේඛනගත කරන්න. කතාබහ, අදහස්, තීරණ හැමදේටම ඊමේල් එකක් වගේ ලිඛිත සාක්ෂියක් තියාගන්න. ඒක තමයි ඔබේ ආරක්ෂාව. 2. කතාවේ පාලනය ඔබේ අතට ගන්න. ඔබේ දායකත්වය, ඔබේ ප්‍රගතිය ගැන නායකත්වයට ඔබම ක්‍රියාශීලීව ගිහින් කියන්න. අනිත් අය කියනකම් ඉන්න එපා. 3. තොරතුරු බෙදා ගැනීම සීමා කරන්න. කොච්චර මිත්‍රශීලී වුණත් වෙඩේට අත්‍යවශ්‍යම දේවල් විතරක් ඒක දැනගන්නම ඕන කෙනාට විතරක් කියන්න. හොඳයි. දැන් බලමු මේ ඉගෙනගත්ත දේවල් කොයිතරම් දුරට තේරුම් ගියාද කියලා. ඔබේ විනිශ්චය තව ටිකක් තීනු කරගන්න අපි පොඩි ප්‍රායෝගික පරීක්ෂණයක් කරලා බලමු. මෙන්න පළවෙනි අවස්ථාව. ඔබේ සගයෙක් ඉන්නවා. ඔහු නිතරම කියනවා මට වැඩ වැඩි කියලා. හැබැයි ඔබේ වගකීම් වලට අයිති හැබැයි හැමෝගෙම ඇහැ ගැටෙන ඉහළ දෘශ්‍යතාවයක් තියෙන වැඩකට නම් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙනවා. දැන් කියන්න මේක නිකම්ම උනන්දුවක්ද නැත්නම් අනතුරු ඇඟවීමේ සංඥාවක්ද? විශ්ලේෂණය. මේක පැහැදිලිවම අනතුරු ඇඟවීමක්. රතු ඇලියක්. මේ හැසිරීමෙන් පෙන්눔 කරන්නේ පැහැදිලි රටාවක්. ඒ තමයි ඇත්තටම කරන්න ඕන අමාරු වැඩ නොකර ලැබෙන ප්‍රතිලාභ විතරක් බලාපොරොත්තු වෙන එක. ඒ අතරෙම අනුන්ගේ වගකීම් සීමාවටත් අනවසරයෙන් ගතුල් වෙනවා. දෙවෙනි අවස්ථාව ඔබේ සගේක් ඔබත් එක්ක තනියම ඉන්නකොට ඔබේ අදහසක් අහලා නියමයි සුපිරි අදහසක් කියලා ගොඩක් අගය කරනවා. හැබැයි කණ්ඩායම් රැස්වීමකදී ඒ අදහසම කවුරු හරි විවේචනය කරද්දී ඔහු වචනයක්වත් කතා නොකර ඔබ දිහා බලන්නේවත් නැතුව නිහඬව ඉන්නවා. මින් පෙන්눔 කරන්නේ මොකක්ද? විශ්ලේෂණය. මින් පෙන්눔 කරන්නේ අවංක භාවය බරපතල අඩුවක්. ඒ වගේම පීඩනයක් ආපු ගමන් ඔබව ආරක්ෂා නොකර Tamanව විතරක් බේරගන්න තියෙන සහජ බුද්ධිය. කෙටියෙන්ම කිව්වොත් ඔවුන් කිසිසේත්ම විශ්වාසය තැබිය නොහැකි හරිම අවිශ්වාසවන්ත සගයෙක්. හොඳයි. එහෙනම් අපි මේ සාකච්ඡා කරපු හැම දෙයකම වැදගත්ම කාරුණු ටික එක තැනකට ගමු. මේක ඔබට සහ ඔබේ කණ්ඩායමට ඉක්මනින් මතක් කරගන්න ප්‍රයෝජනවත් වෙයි. මේ සාරාංශ වගුව දිහා බලන්න. වම් පැත්තේ තියෙනවා අනතුරු වැංගවීමේ සංඥා. මැද ඒ එක් සංඥාව එක්කෙන අවධානම. සහ දකුණු පැත්තේ ඒ අවධානමින් බේරෙන්න අපි ගත යුතු ආරක්ෂක ක්‍රියාමාර්ගය. උදාහරණයක් බලමු. නොගැලපෙන කතා කියන එක තමයි සංඥාව. අවධානම ඔබේ විශ්වාසනීයත්වයේ නැති වෙන එක. ආරක්ෂාව ප්‍රධාන සංවාද හැම විටම ලේඛනගත කරන එක. තව එකක් අනුන්ගේ ගෞරවය සුරකම් කරනවා. අවධානම තමයි ඔබේ වෘත්තීය ගමන එක තැන හිර වෙන එක. ආරක්ෂාව ඔබේ ජයග්‍රහණය ගැන ඔබම නායකත්වයට ක්‍රියාශීලීව වාර්තා කරන එක. අවසාන වශයෙන් අපි මේ සම්පූර්ණ විග්‍රහය පටන් ගත්ත තැනින්ම අවසන් කරමු. ඒ තමයි දර කපන්නාගේ පාඩම. අසත්පුරුෂයන්ගෙන් කෙලෙහි ගුණ බලාපොරොත්තු වෙන්න එපා. මේක ඔබේ වෘත්තීය ජීවිතය පුරාවටම රන් අකුරෙන් ලියලා හිතේ තියාගන්න ඕන පාඩමක්.